යාළුවෝ හැමදිනාටම සුබ දවසක් වේවා. මං හදන විදිහට මාළුමිස් පිරවුම හදන්න යන්නේ. මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා like කරන්න, comment කරන්න. අපි යමු වීඩියෝ එකට. මම මෙතන අරන් තියෙනවා මාළුමිස් ග්‍රෑම් 200යි. කරල් 6ක් තියෙන්නේ. ඒතර කොටු හැඩයට කපාගත්ත ලුණු ග්‍රෑම් 250යි මෙතන. මෙතන අවමිස් කරල් දෙකකුත් මම කපලා අරන් තියෙනවා. මෙතන තලාගත්ත සුදු ලුණු බික් 5යි. මම මෙතන කරපිංචත් පොඩියට කපලා තියෙන්නේ. ඒතර කෑලි මිරිස්, ලුණු, අබ, උඹල කඩ, බැදපු 3-5 කුඩු, කහ කුඩු, යගෙන් පොල් කිරි, තෙල්. දැන් මාළුමිස් මේ විදිහට කපලා මේක යට අයින් කරලා ලෑස්ති කරගන්න ඉස්සෙල්ලාම දැන් ඉස්සෙල්ලාම මම මෙතන මාළුමිස් පිරවුම හදාගන්න මෙතන භාජන ලිපේ තියලා මේකට තෙල් මේසෙන් 3ක් දානවා. ඒ තෙල් ටික රත් වෙනකොට අබ තේ හැඳි භාගයක් එකතු කරනවා. ඊට පස්සේ තලාගත්ත සුදු ලුණු, දැන් හීනට කපාගත්ත කරපිංච ටික, අවමිරිස්, ඊළඟ කපාගත්ත ලුණු ටික, මෙතන ලුණු හැඳි 3 කාලකුත් මම එකතු කරනවා. තේ හැඳි, උඹලකට තේ හැඳි මේසෙන් 2යි, බදපු 3-5 කුඩු හැඳි භාගයයි, එවම් කහ කුඩු තේ හැඳි කාලයි. දාලා මේක අපි හොඳට විනාඩියක් විතර කවලම් කරනවා. මම මෙතන දැන් මේ වෙලාව මම කෑලි මිස් තේ හැඳි එකමාරක් එකතු කරනවා. ඔයගොල්ලන්ට සැර කනවා නම් ඔයගොල්ලන්ට තව මේකට එකතු කරන්න පුළුවන්. මම එකමාරක් තමයි දාන්නේ මොකද මාළුමිස් වල සැර තියෙන නිසා. මම දැන් ලුණු ටික තැම්බෙන්න මේක පොඩි විලාවක් වහලා තියෙනවා. මේ විනාඩි 3කට පස්සේ දැන් ලුණු ටික හොඳට තැම්බිලා තියෙන අපේ මික්සර් එක හරි ගිහලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ට ලේසි විදිහකට මේ විදිහට මාළුමිස් වලට පුරව ගන්න හොඳට. දැන් මම භාජනයක් ලිපේ තියලා මෙතනට උකු පොල් කිරි මිලිලීටර් 250ක් එකතු කරනවා. ඊළඟට ඔලු හාල් තේ හැඳි කාලයි, එවම් කහ කුඩු තේ හැඳි කාලයි එකතු කරනවා. ලුණු තේ හැඳි කාලක් දානවා. මේක හොඳට පොල් කිරි ටික කැටි නොවන විදිහට පොල් කිරි ටික රත් වෙනකම් හොඳට මේක කවලම් කරන්න එක දිගට. දැන් මේ විනාඩි 3කට පස්සේ පොල් කිරි ටික රත් වෙලා තියෙන. දැන් මම මාළුමිස් ටික එකතු කරනවා මේකට. මේක දැන් අපි වහලා තියෙමු ටික වෙලාවක්.
මේ විනාඩි 10කට පස්සේ දැන් මේ කරි එක හරි ගිහිලා තියෙන්නේ. මේක ඇත්තටම මේ මං හදන විදිහට මං හදලා තියෙන්නේ. ඔයගොල්ලෝ හදලා බලන්න. ඇත්තටම රසයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.